අපි අද මුලින්ම බලමු ෆොටෝෂොප් මෘදුකාංගය ඔස්සේ ෆොටෝ එකක් ගෙන බැක්ග්‍රවුන්ඩ් එක ඉවත් කර පාස්පෝර්ට් සයිස් එකේ ප්‍රමාණයට මේ ෆොටෝ එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපට සාමාන්‍යයෙන් ලැබෙන්නේ ෆොටෝ 8ක් වගේ පේපර් එකකට. හොඳයි අපි මුලින්ම ෆොටෝෂොප් ඕපන් කරගමු. ෆොටෝෂොප් එකට ස්ටොප් පේජ් එක විදිහට තියෙනවා. මේක අපි දැන් ෆොටෝෂොප් එක ඕපන් කරගමු. ඕපන් ක්ලික් කරාම අවශ්‍ය තියෙන තැනින් ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මේ ආකාරයට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඕපන් කරගන්නවා. මේ විදිහට ඕපන් වෙනවා ෆොටෝ එක. දැන් අපි මේකේ තියෙන්නේ ෆොටෝ එක තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාටට. නමුත් දැන් අපි ඩෙන්ටිටි එකට හරි පාස්පෝර්ට් එකට හරි පේන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්කයි බ්ලූ වගේ එකකින් ඉන්නේ. මුලින්ම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්නවා. ස්කයි බ්ලූ එකක් විදිහට. ඊට පස්සේ අපි මෙතන මේ ෆොටෝ එකේ දැන් සම්පූර්ණ වෙනස් කරගන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක. ඒකට අපි මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගෙන බෑග්ග්‍රවුන්ඩ් එක ස්කයි බ්ලූ කරගන්නවා. ඊට මේ ලේයර් පැලට් එකේ මේ තියෙන ඔරිජිනල් ඉමේජ් එකේ ඩුප්ලිකේට් එකක් ගන්න. ඩුප්ලිකේට් එක තමයි ෆයිල් එකෙන් එඩිට් කරන්නේ. ඔරිජිනල් එකට කිසිදු හානියක් නොවන විදිහට. ඊට පස්සේ අපි සිලෙක්ට් වලට ගිහිල්ලා මෙතන සබ්ජෙක්ට් ක්ලික් කරනවා. සබ්ජෙක්ට් ක්ලික් කරපුවාම මේ විදිහට අපේ අදාළ සබ්ජෙක්ට් එක තියෙනවා. කියන්නේ ෆොටෝ එකේ දාන දේ ෆොටෝ එක පුද්ගලයන් සිලෙක්ට් වෙනවා. මේක සිලෙක්ට් වුණාට පස්සේ නැවත සිලෙක්ට් ගිහිල්ලා ඉතින් ඉන්වර්ස් කියලා ඉන්වර්ස් ක්ලික් කරපුවාම බෑග්ග්‍රවුන්ඩ් එක පමණක් සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට දැන් අරගෙන අපිට මෙතන ගිහිල්ලා solid colors දාගන්නවා. solid colors වලට ගිහුවම අපිට අවශ්‍ය කලර් එක මෙතන මේ palette එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවශ්‍ය පාට මෙතන තෝරගන්න ස්කයි බ්ලූ එකක් විදිහට අරගෙන මෙතන මෙන්න ආගෙන් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඕකේ කරනවා. ඊළඟට අපිට දැන් මෙතන පේනවා මේ මෙතන මේ කොණ්ඩේ හරිය සුදු පාටට තියෙනවා. ඒ අපි අර පරණ බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට තමයි තව තියෙන්නේ. ඒතකොට අපි මෙතන මේ ලේයර් පැලට් එකේ මාස්ක් එක ක්ලික් කරපුවාම අපේ ප්‍රොපර්ටි එකේ සිලෙක්ට් මාස්ක් කියලා වැටෙනවා. මේ සිලෙක්ට් මාස්ක් එක ඇක්ටිව් වුණාම මෙතන මේ දකුණු පැත්තේ ටූල් එක අරගෙන අපිට අවශ්‍ය සුදු පාට තියෙන තැන ඉතින් සිලෙක්ට් කරගන්න. ඒක අපිට පේන්නේ නැහැ සිලෙක්ට් කරාට. නමුත් අපි මේ විදිහට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ප්‍රොපර්ටිස් වල ඉතින් පල්ලෙහාට ඇවිල්ලා සිප් එජ් කියලා සිප් එජ් එකෙන් අපිට ෆොටෝ එක දිහා බලාගත්තාම දැන් පේනවා අපිට අවශ්‍ය විදිහට මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් වෙනවා. ඊට ඕකේ කරගන්න අවශ්‍ය ආකාරයට. මේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්කයි බ්ලූ වෙලා තියෙනවා. ඒ කොහොමද ඉදිරියේදී මේ බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන එක ගැන සම්පූර්ණ ටියුටෝරියල් එකක් ඉදිරියේදී ලබා දෙන්නම්. දැන් අපි සයිස් හදා ගන්න ඕනේ. දැන් බෑග්ග්‍රවුන්ඩ් එක හරි ගස්ස ගත්තා. දැන් අපිට ඊළඟට තියෙන්නේ පාස්පෝර්ට් එක සයිස් එක විදිහට මේ ෆොටෝ එක හදා ගන්න ඕනේ. දැන් අපිට මේ ෆොටෝ එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකයි ෆොටෝ එකයි දෙකම එකට සිලෙක්ට් කරගන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගෙන මර්ජ් ලේයර් කරනවා. එතකොට දෙකම අන්න එකක් විදිහට අපිට දකින්නද පේන්නේ. ෆොටෝ එක උනා. බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ෆොටෝ එක. දැන් අපි ටූල් බාර් එකේ crop tool එක අරගෙන මේක අපි අවශ්‍ය විදිහට සයිස් එකට කපා ගමු ෆොටෝ එක. ඒ සඳහා width එක 1.5 ඉන්ච් එකක් විදිහට height එක 2 විදිහට ඉන්ච් එක ලබා දීලා resolution එක 300 විදිහටම තියෙනවා. තියලා
මෙතනදී ටික් ලකුණක් තියෙනවා. මේ ටික් එක ඕකේ කරාම හරි. එතකොට අපිට ක්‍රොප් වෙලා තියෙන දැන් අවශ්‍ය සයිස් එකට ෆොටෝ එක. මේ ආකාරයෙන් තියෙනවා. දැන් අපිට මේකේ අවශ්‍යතාවයක් තියෙනවා තව දැකලා ඇති මේ මර්ජ් කරගන්න. ඊට කලින් ඉමේජ් සයිස් එකේ විදිහට රෙසොලූෂන් එක 200ක් විතර දෙනවා. ප්‍රින්ට් අවුට් කරන්න දෙනවා. විදිහට 200ක් විතර දෙනවා. ඕකේ. විදිහට ෆොටෝ එක තියෙනවා සාමාන්‍යයෙන් ID කාඩ් එක සයිස් එක තමයි ෆොටෝ එක තියෙන්නේ. දැන් මේකේ වටේට මාජින් එකක් තියාගන්න. ඔබ දැකලා තියෙන ෆොටෝ වල මාජින් එකක් තියෙනවා සුදු පාටට. අපි මාජින් එක තියාගන්න කොහොමද බලන්න. මේ කන්ට්‍රෝල් එකයි ටික් ට්‍රාන්ස්ෆෝමර් කියන එක ක්ලික් කරලා මවුස් පොයින්ටර් එකේ තියලා අපිට ට්‍රැක් කරගන්න පුළුවන්. ඕල්ට් එකයි shift එකයි එක්ක. එතකොට අපිට ෆොටෝ එකේ හතර පැත්තෙම අදාළ විදිහට මාජින් එක අපට අවශ්‍ය විදිහට හැදෙනවා. හැදුවට පස්සේ ඔය දකින්නට දැන් පිටිපස්සෙන් තව ෆොටෝ එකක් පේනවා. ඒක තමයි අපි ඔරිජිනල් ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක. ඒක අපි ඉන්විසිබල් කරගන්න. ඉන්ඇක්ටිව් කරගන්න. ඉන්විසිබල් තියෙන ඉන්විසිබල් කරගන්න. දැන් ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක අපිට තමයි තියෙන්නේ. දැන් මේක අපි එඩිට් වලට ගිහිල්ලා ඩිෆයින් පැටර්න් එක ගන්න. ඩිෆයින් පැටර්න් එකක් විදිහට හදාගන්න. පැටර්න් එකක් විදිහට හදාගන්න. දැන් පැටර්න් එකක් විදිහට හදාගන්නවා අපි දැන් මේ එඩිට් වලට ගිහිල්ලා ඩිෆයින් පැටර්න් යන්න. ඒක දීලා අපිට අවශ්‍ය විදිහට එක නමක් දීලා සේව් කරගන්න පුළුවන්. ඒක ඕකේ කරනවා. ඊළඟට කරන ඒක ඕකේ කරනවා. දැන් මේක පැටර්න් එකක් විදිහට සේව් වෙලා තියෙනවා. දැන් අපිට මේ ෆොටෝ අටම ගන්න පුළුවන් වෙන්නේ පේජ් එක ඕපන් කරගන්න. පිටුවක් ඕපන් කරගන්න. පළවෙනි එක නිව් යනවා. නිව් ගිහින් අපිට විඩ්ත් එක 1200ක් පික්සල් වල හයිට් එක 800ක් විදියට රෙසොලූෂන් එක 200ක් තියලා මෙතන ක්‍රියේට් කරනවා. ඒකම ඔන්න පේජ් එකක් අපිට empty page එකක් ඕපන් වෙනවා. දැන් අපි මේකට ෆොටෝ අට එන්නේ කොහොමද කියලා බලමු. එතන එඩිට් ගිහිල්ලා ෆිල් කියන එකට යනවා. එඩිට් එක ෆිල් වලට ගිහිල්ලා අපිට පැටර්න් වල මෙතන තෝරගන්න අපි සේව් කරපු ෆොටෝ එක මෙතන එනවා. ඊට පස්සේ ඒක සිලෙක්ට් කරලා ඕකේ කරනවා. ඔයගොල්ලෝ මේ ආකාරයෙන් ෆොටෝ අටක් මාජින් එකත් එක්කම පිටුවට එනවා. ඊට පස්සේ අපිට පරණ ෆොටෝ එක අවශ්‍ය නැහැ. ඒක අපි කරගන්නවා. ඊට පස්සේ මේ ෆොටෝ අටම අපිට මේ විදිහට මේව තමයි print අරගෙන මේක කට් කරලා දෙන්නේ අපිට අවසාන ස්ටුඩියෝ එකේ. මේක දැන් අපිට අවශ්‍ය විදිහට සේව් කරගන්න පුළුවන්. ෆයිල් ගියා save as ගිහිල්ලා Photoshop ෆයිල් එකක් විදිහට JPG එකක් විදිහට හරි අපි එහෙම නැත්නම් PDF එකක් විදිහට හරි අපිට කැමති විදිහට මේක සේව් කරගන්න පුළුවන්. ඒක නම් අපි මේක සේව් කරගන්න. අලුත්ම YouTube channel එක DC Tech Tech. නව තාක්ෂණික තොරතුරු පිළිබඳ සියල්ල සපිරි එකම YouTube channel එක දැන්ම subscribe කර, share කර, like කර තබා ගන්න.